mama nenda walas nenda mama walas mama nenda walas nenda කවුරුද රණ්ඩු කරන්නේ නංගයි මාමයි රණ්ඩු කරන්නේ මොකටද රණ්ඩු කරන්නේ කෙට නැති වෙලුගා දැනගන්නේ කෙට නැති වෙලුගා දැනගන්නේ මාමා වලස් මාමා nenda walas nenda මාමා වලස් මාමා nenda walas nenda දෙන්නද මල්ලෝ රණ්ඩු කරන්නේ අහල පහල නැති වී වට වෙන්නේ ඒ තොර දියුණු කතාවති ඒ තොර දියුණු කතාවති මිනිසා සමගිව වැඩ කරපන්නේ මිනිසා සමගිව වැඩ කරපන්නේ මිනිසා සමගිව වැඩ කරපන්නේ බොහොම හොඳයි. ඒ ගාන සාධාරණයි. 15යි 4 සාදියකට හෙටම වැඩේ පටන් ගන්න. බොහොම ස්තුතියි. මැගී ඔයාට පිස්සුද 15ක් දෙන්න 4 සදියකට වැඩිනේ ගාන. ඇඩ්ඩින් මහන්න ඕන කරනවා තව කාමරයක්. හොඳ කොන්ත්‍රාත් සමාගමක් හම්බ වුණා. නෑ මහන කාමරේ පා. නෑ ඔක කරනවම නවත්තන්නද? මාම ගෙවන්නේ නෑ 4 සදියකට 15ක් මේක අපරාධයක්. බහන්න විතරක් කාමරයකට මෙච්චර. ඔයිට හොඳයි වහලට නැගලා මහනවා. එහෙම නෑ මැගී ඔයාට මහන්න කාමරයක් ඕනමයි. මං ඔයාට එකක් කියන්නම්. කාටවත් ගෙවන්නේ නෑ 4 සදියකට 15ක් මං හදනවා මම්ම මහන කාමරේ. මහ විනාශයක් වෙනවා දැන්. පුතාකෝ සිමෙන්ති ගේන්න. ගේනවා පියාණනේ. ගෙනාවා. මහා මීහරකෙක්. ඕකොන් ගන්නවා එළියෙක් මනට. ගන්නවා පියාණනේ ගන්නවා. මොඩ ඕක නවත්තනවා ඉක්මනට නවත්තනවා. මෙහෙට ඇවිත් මෙහෙට මේ හැංගිල්ල කදිනවා මොඩ. අදින අම බාලමන ජාතියක්. මිටි කකුලක් දිග නැතේ කකුල හේ උකෝ අල්ලනවා මේක පරිස්සමෙන්. එල්ලුවා ලිස්සුවා. ඔයි ජන කතා මොලයා මම කිව්වේ අතාරින්නද? අල්ලගෙන ඉන්නේ. අදුව යන්න මෙතනින්. පැටලිලා කඩාගෙන වැටුණා. අයියෝ පුතා කොහමද මගේ වැඩ? ඔක්කොම පුතා මේ ලී ආරන් තියන්න. මං ගේන්නම් ජනේලේ. මොකද මේ ඔයාට පිස්සුද? මන් අසන තිර දැම්ම මේකට. ඔයාගේ මොලේ කොලොප්පම් වෙලාද? හයි කරන්න ඉස්සෙල්ලා ජනේල රෙදි දාන්නේ. හයි කළාට පස්සේ දානවා තිර. ගෑනු නුවණ හැඳිමිටේ තමයි ඉතින්. නුවණකාර පුතා. දැන් මේ තාර උණු වෙනකන් හොඳට කවලම් කරන්න ඕන පුතා. කලුතාර ගාලා හායි රතුනා ඇති ඉක්මනට යමන්. හනික යමන් පුල්ලි ගොනෝ මෙල්ල නොවි. ඉතුරු ටික කොහොමද අවසානයක් කරන්න බෑ මට මෙතන ඉඳන්. ස්ථාරෝචිත ප්‍රඥාවේ මහිමය. මන් නම් ආසදා ඔය පාට ගානවට ඇඩ්ඩින්. කිසි වැඩක් හරියට කරන්න බෑ. හරි ඔක්කොම තර බාල්දියේ කොක්කේ හමුනනවා. දෙඤ්ඤා වෙඩි වගේ. මේකේ තියලත් කෑම නරක් වෙලා.
මුල්ඩු කොක්කා හරියට දාලා නැක්වා. මේකත් කනවා. මගේ වැඩ ඔක්කොම ඉවරයි උක්කොන් කියනවා අම්මට එන්න කියලා ඉක්මනට. ඔයා නම් හැබෑම දක්ෂයෙක් ඇඩ්ඩින්. අවුලක් නෑනේ මහන්න පටන් ගන්න දැම්මම. මැසිම කැඩනකම් මහයි අම්මා කනක් ඇහිලා ඉන්න පුළුවන්. ඇඩ්ඩි මැසිනාසක තිරයක් දැම්මේ නැද්ද මේ බලන්න මැස්සෝ. හිත නරක කරගන්න එපා මං එලවන්නම්. කොහොම ඉන්න? කින්ද පියාණනි. විත්‍ය. ගෑනු කියන එක කරන්න හොඳ නෑ. දැම්ම නැගිටලා ගිහින් වතුර දාන්න කිව්වේ. ඒ වාචක්‍රය හැටියට මං නිවාඩු අදුක්කුංග දවස. පුතා සංගීත විභාගෙට ලෑස්ති වෙනවා. ගිය පාරත් අතු ඉන්දියානු සංගීතයට සම්මාන. මේ මහද සේවා චක්‍රයේ නිවාඩු දවසටත් මට වැඩ දෙනවා. නිදා ගැනීම නම් පරමං සුඛං අප්පා. ඔක්කොම පුතා. පියාණනි. මෙයාට අවිල මට උදව් කරන්න. දෙන්නම් විටිවාකේ. එක්මන්ට එනවා. කොහෙද? තාත්තට බර. කුරටා දරුවට ගහන්න ඉතා පපුවන් නැතුවද? ඕක අතහැරලා අඬුව ගේනවා. කියනවා. උදු අබෝ දැන් මෙතන ඉඳලා ඉවරයි. දැන් හරි මහත්තයා. 42 වෙනි පිටුව නැටුම් පොතේ. මේ තියෙන වෙහි වස්සන වන්නම රතු ඉන්දියානු සංගීතේ. වතුර මල හැදුවා නම් වැස්සත් ගෑන්න ඕනේ. අපේ පුතා කිව්වා හැටියට ගගහ නටන්න වැහිවන්නම. වන්නම නටනවා තමයි. යා වැස්සේ පේප්යා දැන් වහිනවා. වැරදි පිටුව නේද පෙරලගෙන තියෙන්නේ ඇඩ්ඩි? යාව කලුවර මට ඕනේ. වැස්ස යාව කලුවර වැස්සෝන. දන්නේ නැති සංගීත කලාට මට හොඳ දඩුවව.